ඇසිපිය ගහන්නේ අපිට එක වෙලාව බලන් ඉන්න බෑදී ඒ ඇසිපිය ගහන්නෙම ඒ වේදනාව උපදින නිසා. මේ හැම තැනම මේක දුක මතු කරවන ධර්ම සමූහයක්. මේක වසංගේ නැහැ කියන්නේ ඒකයි මේක. අපිට කැමති පරිදි ඉන්නට බෑ. අපි කරන්නේ දුක උපදිනකොට පිළියමක් කරනවා. ඒක වහ ගන්නවා. අපි ඉරියව් වෙනස් කරනවා. බඩගිනනකොට කැම ටිකක් දාලා ඒක සංසිඳවනවා. පිපාසයේ වතුර ටිකක් බිල සංසිඳනවා. රාගයක් ආවම ඒකට අවශ්‍ය දේවල් කරලා ඒක පිටව කරගන්නවා. රාගය සංසිඳව ගන්නවා. මේක සදාතනික පිළිතුරක් නෙමෙයි. මේක නැවත මතුවෙනවා. නැවත මතුවෙනවා. රාගයට පිළියම රාගය නෙමෙයි. රාගයට පිළියම ලෙස රාගයේ වැඩි දිනුන දෙගුණ තෙගුණ වෙලා එනවා ඉස්සරහට. කවදාවත් බුද්ධ වචනේ නෑ රාගයට පිළියම රාගය කියලා. ඒ වගේ බොළඳ කතා කියන ශාස්ත්‍රවරයෙක් නෙවෙයි. තව වැඩි වෙනවා මේකෙන් හැටියට. ඒ නිසා අපි කරන්නේ මේකට පැලස්තරයක්. රාගයට කරන්නේ රාගයෙන් පැලස්තරයක් දාලා తాවකාලික සංසිඳවා ගැනීම. බුදුන් සම්පූර්ණයෙන් ගලවා ගැනීමක් මේ අදහස් කළා තියෙන්නේ. රාග ප්‍රහාණයක්, ද්වේෂ ප්‍රහාණයක් කතා කළා තියෙන්නේ. මේ කය තියාගෙන කවදාවත් සැපයට යන්න බෑ. ඒ නිසා රූපේ අනුත්පාද නිරෝධයක් කතා කරන්න බුදුරණස්. රූපේ අනුත්පාද නිරෝධය කතා කරලා තියෙනවා. ඒක සූත්‍රවල අප්‍රමාණ විදිහට කතා කරලා තියෙනවා. ඒ නිසා මේක දුකක්.